ආයුබෝවන්. අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද හොඳ CV එකක් හදාගන්නේ කියලා. ඔබ රැකියාවකට ඉල්ලුම් කරනකොට මේ CV එක හරිම වැදගත්. හදලා තියෙන එක හරිම වැදගත්. ඒකෙන් මම අදහස් කරන්නේ ලස්සන පාට දාලා පිටු ගොඩක් පිරෙන්න විස්තර ලියන එකක් නෙමෙයි. මෙතෙන්දි මම ඔබට මඟ පෙන්වන්නේ ඔයා සතු සුදුසුකම් කොහොමද රැකියාව ඉල්ලුම් කරන ආයතනයට අවශ්‍ය විදියට ඉදිරිපත් කරන්න කියලා. CV හදන ක්‍රම සහ ඇප් ඕන තරම් දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ තුල ඔබගේ තොරතුරු ඇතුළත් කරන විදිය මම අද කියලා දෙන්න අදහස් කරන්නේ. මේ විදියට බලද්දි මුලින්ම ඔයාගේ පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කරන්න. එනම් නම, ලිපිනය, උපන්දිනය, වයස, ඊමේල් ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක වගේ දේවල් ඒක හරිම වැදගත් සහ අත්‍යවශ්‍ය දෙයක්. එතෙන්ට අනවශ්‍ය දේවල් දාන්න එපා. මුලින්ම මේ තමන්ගේ පර්සනල් ඩීටේල්ස් ටික දාන එක තමයි වැදගත්. ඊට පස්සේ ඔයා ඉගෙනගත්ත දේවල් සඳහන් කරන්න. උදාහරණයක් විදියට පාසල, ඩිප්ලෝමා, උපාධි, පාඨමාලා ආදිය. ඒව දානකොට අලුත්ම ක්වොලිෆිකේෂන් මුලින්ම දාන්න. උපාධියක් නම් විශ්වවිද්‍යාලයේ නම සඳහන් කරන්න. ඩිප්ලෝමා එකක් නම් ඒක ගත්ත ආයතනය හෝ විශ්වවිද්‍යාලය සඳහන් කරන්න. ඒක ගත්ත වසර ඒ වගේ කාල සීමාවේ පාඨමාලාව ඒව දාන්න. ඒව හරිම වැදගත්. ඊළඟට ඔයාට තියෙන්නේ ස්කිල් එක සඳහන් කරන්න. උදාහරණයක් විදියට communication skills, teamwork, computer skills, time management වගේ ඔයා ළඟ තියෙන ස්කිල් ටික සඳහන් කරන්න. ඊළඟට ඔයා අවධානය යොමු කරන්න ඔයාගේ working experience සඳහා. කලින් රැකියාව කරලා තියෙනවා නම් ඒව දාන්න. ඒව දානකොට කම්පැනියේ නම, මේ වාගේ ඩෙසිග්නේෂන් එක, වැඩ කර කාලය ආදිය දාන්න. ආයතන කීපයක වැඩ කරලා තියෙනවා නම් මුලින්ම දාන්න අන්තිමට වැඩ කර ආයතනය. ඒ විදියට පිළිවෙලට දාන්න. එක්ස්පීරියන්ස් නැත්තම් බය වෙන්න එපා. හැමෝටම එක්ස්පීරියන්ස් නැහැනේ. ඔයාට පුළුවන් එක්ස්පීරියන්ස් එක නැත්තම් ඔයාගේ අධ්‍යාපන සුසුකම් හා ඔයාගේ ස්කිල්ස් පිළිවෙලට ලස්සනට CV එකට ඇතුළත් කරන්න. ඒ වගේම CV එක රෙෆරන්ස් දෙන්න පුළුවන්. ඒ වගේ ඒ ආයතන වලින් ඉල්ලන්න පුළුවන්. ඒකට ඔයා ගැන හොඳට දන්න මැනේජර් කෙනෙක් හෝ ලෙක්චර් කෙනෙක් වගේ දාන්න. එයාලගේ නම, ලිපිනය, තනතුර, ටෙලිෆෝන් නම්බර් එක ආදිය දාන්න අමතක කරන්න එපා. ඒවා හරිම වැදගත්. ඔයාගේ ආයතනයක් ඔයාව සිලෙක්ට් කරනකොට ඔයාගේ චරිතය, ඒ වගේ ඔයා කොයි වගේ කැරක්ටර් එකක්ද, යාට ඔයා මොන වගේ පසුබිමක් සහිත කෙනෙක්ද වගේ කියලා හොයාගන්න තමයි ඒ වගේ දේවල් ඉල්ලන්නේ. ඉතින් ඔයාටත් විශ්වාසවන්ත, ඔයාව හොඳට දන්න ඒ වගේ දෙන්නෙක් නම් කරන්න. ඒවා ගොඩක් CV වල ඉල්ලනවා. ඔය වගේ තොරතුරු ඇතුළත් කරලා ඔයාගේ CV එක හදන්න. ඒ වගේම මෙතනදී මම කියනවා කවුරුත් වගේ කරන පොදු වැරදි ටිකක්. ඒ ටික ඔයා හදාගන්න. ඔයාලා ඒක කරන්න යන්න එපා. එකක් නම් ස්පෙලිං මිස්ටේක්ස්. CV වල ස්පෙලිං මිස්ටේක්ස් තියෙන්න පුළුවන්. ඒ නිසා CV එකක් හදලා හොඳට ස්පෙලිං චෙක් කරන්න. ඒ ගැන හොඳටම අවධානය දෙන්න. ඒ වගේම වැරදි ෆෝන් නම්බර්ස්. ඔයාලා ටෙලිෆෝන් නම්බර්ස් දානකොට නම්බර් එක හරියට දාන්න. වැරදියට දාලා මොකද ගොඩක් ආයතන දැන් ඉස්සර වගේ ටෙලිග්‍රෑම් වල ලියුම් වල ඉන්ටර්විව් වලට කැඳවන්නේ නැහැ. ගොඩක් ආයතන කරන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා තමයි ඔයාව කන්ටැක්ට් කරන්නේ. ඒ නිසා ෆෝන් නම්බර් එක හරියටම දාන්න. ඔයාට ඒ වගේම CV එකට අමුතු ලස්සන කලර්ස් ගොඩක් දාන්න එපා. ඔයා හිතුවට ඒක ලස්සනයි කියලා සමහරු ඒකට කැමති වෙන එකක් නැහැ.
ඒ නිසා බැලුවාම නිකන් සිත් ඇද ගන්නා සුළු කලර්ස් ටිකක් දාලා ඔයා CV එක හදාගන්න. ඒකම අදාළ නැති තොරතුරු ගොඩාක් CV එකට ඇතුළත් කරන්න එපා. සමහර CV වල තියෙනවා ඉතින් සමහර කරුණු ආයතනයට වැදගත් නැහැ. එහෙම වුණාම CV එක අනවශ්‍ය විදියට දික් වෙන නිසා ඒව ඇතුළත් කරන්න එපා. හොඳ CV එකක් කියන්නේ ලස්සන ඩිසයින් එකක් විතරක් නෙවෙයි. ඔයා පැහැදිලිව හා පිළිවෙලට ඉදිරිපත් කරන එකයි වැදගත්. මොකද හොඳ CV එක අනවශ්‍ය තොරතුරු තියන්නත් එපා. ඕනවට වඩා CV එක දික් කරන්නත් එපා. එතකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. ගොඩක් අය දැන් CV එකකින් බලන්නේ බොහොම අපි CV එකක් කෙටි වුණාම ඉක්මනින් ඔයාගේ තොරතුරු එයාලගේ ඔළුවට හරිම පහසුවෙන් යනවා. ඒ නිසා ඔයාලා වැඩිය CV එක ඕනවට වඩා දික් කරන්න එපා අනවශ්‍ය කරුණු දාලා. මොකද CV එකක් කියන්නේ අපි ගැන වෘත්තීය තොරතුරු ඇතුළත් ලේඛනයක්. ඒකෙන් එම්ප්ලොයි කෙනාට අපේ අධ්‍යාපනය කුසලතා පළපුරුද්ද වගේ දේවල් දැනගන්න පුළුවන්. එතකොට අපිත් කරන්න ඕන පුළුවන් තරම් සරලව සහ ස්මාර්ට් කියන්නේ වැදගත් විදියට අපි ඒ තොරතුරු ඒ අදාළ පාර්ශවයට දෙන්න උත්සාහ කරන එක තමයි අපි කරන්න ඕන. ඒ නිසා ඔයාලා CV එකක් හදනකොට මේ ගැන සැලකිලිමත් වෙන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම තව මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වගේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා තියාගන්න.